කොහොමද ජීවිතේ? මෙන්න මේ කතාව අහලා බලන්න මේ අඩපාඩු ඔයාගේ ජීවිතේත් තියෙනවද කියලා. තියෙනවා නම් හදාගමු. දඹදිව එක්තරා පවුලක් ඉන්නවා. ඒ පවුලේ අම්මයි තාත්තයි පුතයි තමයි ජීවත් වෙන්නේ. හරි දින්දු පවුලක්. හැබැයි හරි ගුණ යහපත්. දැහැමි ශ්‍රද්ධාවන්තයි. ඉතින් මේ පවුලේ මෙහෙම ජීවත් වෙනකොට මේ තරුණයා තරුණ කාලෙට එනවා. ඒ තරුණ කාලෙට එනකොට මේ අම්මයි තාත්තයි දෙන්නම මිය යනවා. මේ තරුණයා තනි වෙනවා. හැබැයි මේ තරුණයා ටිකක් වෙනස්. අම්මා තාත්තා ගුණගරුකයි නම්, දැහැමි නම්, ශ්‍රද්ධාවන්තයි නම් දරුවෝ කවදාවත් එහෙම නොවෙන්න විදිහක් නැහැ නේද? අර කියනවනේ කතාවකට ගහේ කට උල් කරන්න ඕන නෑ කියලා. ඉතින් ඒක නිසා මේ දරුවා හරි ගුණ යහපත්, දැහැමි. මෙයා කල්පනා කරනවා විවාහයක් කරගත්තොත් සංසාර තව දිග්ගැස්සෙනවා විතරයි වෙන්නේ. මොකද දරු මල්ලෝ හදා ගන්නවා, බිරිඳක් එක්කනවා කියන්නෙම තවත් බැඳීම් ගොඩකට අපි අහු වෙනවා කියන එක. ඉතින් ඒ නිසා මේ තරුණයා තීරණය කරනවා වේළුවනාරාමයේ මගේ උතුරත් තාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සංඝයා වැඩ ඉන්නවා. මං ගිහිල්ලා සංඝෝපස්ථාන කරන්න ඕනි. සංඝයාට උදව් කරන්න ඕනි. පැන්සිල් පෑන් හදලා දෙන්න ඕනි. මිදුල්ලම දන්න ඕන. උණු පැන්සිල් පෑන් තියලා බුද්ධ වන්දනා කරන්න ඕනි. මේ විදිහට සිතුවිල්ලක් හදාගෙන මේ තරුණයා මොකද කරන්නේ? ගෙවල් දොරවල් පාඩු රැක්කේ නැහැ. වතපිටි මිල මුදල් බැලුවේ නැහැ. මෙයා ගියේ වේළුවනාරාමයට. ගිහිල්ලා ඒ සංඝයාට පුළුවන් උපරිම දේවල් අප උපස්ථාන කරනවා. මේ අප උපස්ථාන කරන අතරේ මෙයා ටික ටික භාවනා කරනවා. භාවනා කළා මෙයාගේ හිත හැදෙන ශ්‍රද්ධාවන්ත වෙනවා. දැන් මෙයාට හරිය ආසාවක් හිතෙනවා පැවිදි වෙන්න. හැබැයි මේ භික්ෂුන් වහන්සේලාට කියනවා මට පැවිදි වෙන්න ඕන කියලා. හැබැයි පැවිදි කරනවද? නැහැ. මෙයා පැවිදි කරන්නේ නැහැ. මෙයා මහා ආශාවකින් හිටියා පැවිදි වෙන්න. ඉතින් පැවිදි කරපු නැති නිසා මෙයා මේ කෑම බීමක් නැතුව කල්පනා කර කර ඔහේ ඉන්න ගන්නවා. අන්න ඒ වෙලාවේ මෙයා විරූප වෙනවා. ඒ කියන්නේ කළු වෙනවා, කෙට්ටු වෙනවා, නහර වැලි ලිපෙනවා. ඔය විදිහට මහා කැත වෙනවා. ඉතින් එහෙම කැත වෙලා ටික දවසක් ඉන්නකොට මගේ ලෝතර තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ වඩිනවා වේළුවනාරාමයට දවසක් වස්කා ගත කරන්න. අන්න ඒ වෙලාවේ මේ රාද තරුණයව දකිනවා. මේ රාද තරුණය දැක්කහම බුදුහාමුදුරුවෝ අහනවා. හැබැයි අහන්නේ නොදැන නෙමෙයි දැනගෙන. මොකද ලෝතර තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට කිසිම දෙයක් අපට හංගන්න බෑ. ඒක නිසා බුදුහාමුදුරුවෝ දැනගෙනමයි අහන්නේ. දැනගෙනම අහනවා. ඇයි මේ කෙට්ටු වෙලා, කළු වෙලා, කැත වෙලා මොකක්ද වෙලා තියෙන්නේ කියලා. ඒ ගමන එතන හිටපු භික්ෂුන් වහන්සේ නමක් අහනවා කියනවා රාද හරි ආසාවෙන් හිටියා පැවිදි වෙන්න. හැබැයි මේ කවුරුත් පැවිදි කළේ නැහැ. අන්න ඒක නිසා තමයි මෙයා මෙහෙම වෙලා තියෙන්නේ කියලා. ඒ වෙලාවේ මගේ බුදුරජාණන් වහන්සේ එතන ඉන්න සංඝයාගෙන් අහනවා මේ රාජ තරුණය අප උපස්ථාන කරපු දෙයක් කාටවත් මතක නැද්ද කියලා. අපි ගොඩාක් අයට කළ ගුණ හරි අමතකයි. කන්න දුනා තහපා කන්න එපා. නගින්න දුන ඉනිමගට පයින් ගහන්න එපා. ඒක නිසා ඒ විදිහට කාටවත් මතක නැති මෙච්චර අප උපස්ථාන කරා මේ රාජ තරුණයා කරපු කියපු කිසිම දෙයක් කවුරුත් කීවේ නැහැ. හැබැයි එතන සංඝයා අතර වැඩ හිටියා සාරිපුත්ත මහරහතන් වහන්සේ. උන්වහන්සේ නැගිටලා කියනවා භාග්‍යවතුන් වහන්සේ මට නම් මතකයි එක දවසක් පිණ්ඩපාතේ වඩිද්දී මට දානය පූජා කරන්න සැලැස්සුවා. කෙනෙක් ලව්ව දානය බෙදන්න සෝදානම් කරා. එයාට දෙන්න තිබුණේ නැහැ. හැබැයි එයා වෙන කෙනෙක් ලව්ව දානය බෙදන්න සෝදානම් කරා. මට ඒ උදව්ව මතකයි කියනවා. අන්න ඒ වෙලාවේ මගේ ලෝතර තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ අහනවා එහෙනම් ඔයාට මහාන කරගන්න පුළුවන්ද? උපසම්පදා කරන්න පුළුවන්ද කියලා.
සරියුත් මහරහතන් වහන්සේ පුළුවන් කියලා බාර ගන්නවා. බාර අරගෙන මේ රාජ තරුණය පැවිදි කරනවා. පැවිදි කරලා උපසම්පදාත් කරනවා. හරි කීකරු විදිහට මොන හරි දෙයකට සරකලා ඇහැක්වත් ඇරලා බැලුවේ නෑ. බිම් බලාගෙන වැරද්ද පිළි අරගෙන වැරද්ද හදාගත්තා. හරි කීකරුයි. හරි උත්සාහන්තයි. බණ භාවනා කරගෙන හරි ඉක්මනට රහත් භාවයටපත් වෙනවා. ඒ තරම් කීකරු විදිහට ගුරුවරයාට ගරු සරු ඇතුව තමයි මෙයා කාලය ගෙවන්නේ. ඔහොම කාලයක් යනකොට බුදුරජාණන් වහන්සේව මුණ ගැහෙන්න යනවා. ඒ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ගිහිල්ලා වන්දනාමාන කරනවා. වන්දනාමාන කළා එකක් පසව වාඩි වෙනවා. අන්නේ වෙලාවේ මගේ බුදුහාමුදුරුවෝ අහනවා සරියුත් මහරහතන් වහන්සේගෙන් කොහොමද ගෝලයා කියලා. අන්නේ වෙලාවේ සරියුත් මහරහතන් වහන්සේ කියනවා හරි කීකරුයි. හරි උත්සාහවන්තයි. මොන හරි දෙයකට සැරකත් මෝනවත් බලන්නේ නැහැ. බිම් බලාගෙන ඒ වැරද්ද හදා ගන්නව නැවත කරන්නේ නැහැ. ඉතින් එහෙම කියලා පිළිගන්නවා. පිළි අරගෙන නිහතමානී චරිතයක් වෙනවා. නිහතමානී චරිතයක් වෙලා තමන්ගේ වැරදි හදාගෙන හරි උත්සාහයෙන් කීකරුව වත් පිළිවෙත් පුරා ගන්නවා. ඒ අවස්ථාවේ මගේ බුදුරජාණන් වහන්සේ අහනවා මෙන්න මේ වගේ කතාවක්. සරියුත් ඔය වගේ ගෝලයෝ තව කොච්චරක් හිටියොත් ඔයා කැමතිද කියලා. අන්න ඒ වෙලාවේ සරියුත් මහරහතන් වහන්සේ කියනවා අපේ භාග්‍යවතුන් වහන්සේ මේ වගේ ගෝලයෝ කොච්චර හිටියත් වැඩි නෑ කියලා. ඒ වෙලාවේ සරියුත් මහරහතන් වහන්සේට ගොඩාක් ප්‍රශංසා කරනවා මගේ ලෝතර තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ. සරියුත් මහරහතන් වහන්සේ කියන්නේ රාජ ස්වාමීන් වහන්සේට හරියට නිකන් නිදානයක් ගැන කියන්න ආපු කෙනෙක් වගේ. මොකද නිදානයක් කියන්නේ වටිනා කියන වස්තුවක්. ඒ වස්තුව ගැන විස්තර කරලා තේරුම් කරලා නිදාන තියෙන තැන ගන්න තැන කොහොමද කියලා තේරුම් කරන්න කෙනෙක් ආව වගේ තමයි රාජ ස්වාමීන් වහන්සේට පිහිට වුණේ සරියුත් මහරහතන් වහන්සේ. ඉතින් අපේ ජීවිතවලට ගන්න දේවල් ගොඩාක් තියෙනවා. බලන්න ඔයා දරුවෙක් වෙන්න පුළුවන්. ඔයා වැඩිහිටි කෙනෙක් වෙන්න පුළුවන්. අපි කොච්චර වැඩිහිටි වුණත් අපේ අම්මා තාත්තලා අපි හරි පුංචි. අපිට අවවාද අනුශාසනා මැරෙනකම්ම හරි වටිනවා. ඉතින් ඒක නිසා ඔයා ගාව අහංකාරකම තියෙනවා නම් මාන්නේ තියෙනවා නම් ඔලුව උදුම්වා ගත්ත ගතිය තියෙනවා නම් ඒවා අපි පොඩ්ඩක් පැත්තකින් තියමු. මොකද අපි මේ ජීවත් වෙන පුංචි කාලෙට අපිට ඒවෙන් වැඩක් නැහැ. ඒව ගෙනියන්න බෑ. ඒක නිසා ඔයා නිහතමානී වෙන්න. ඕනම කෙනෙක් කියන දෙයක් හිතලා බලලා ඒක කියන්නේ හරි දෙයක්ද වැරදි දෙයක්ද කියලා ඔයාට කල්පනා කරලා බලලා තීරණයක් ගන්න පුළුවන්. ඒ වගේම තමයි සත්පුරුෂ කල්යාණ මිත්‍රයෙක්ගේ වටිනාකම හඳුනාගෙන එයා එක අවවාද අනුශාසනා පිළිගන්න. ඊට පස්සේ සමහර දෙමව්පියෝ දරුවන්ව යහපතේ යොදවන්න සමහරක් වෙලාවට තරවටු කරනවා, සමහරක් වෙලාවට බැන වදිනවා, සමහරක් වෙලාවට කෑ ගහනවා. ඔය හැම දෙයක්ම කරනවා. හැබැයි මේ හැම දෙයක්ම කරන්නේ අපිත් එක්ක තියෙන තරහකට නෙවෙයි. අපිව යහමගට ගන්න ඕන නිසා, අපිව හදා ගන්න ඕන නිසා, අපි හොඳ දරුවෙක් කරන්න ඕන නිසා. ඒක නිසා දෙමව්පියෝ කරන්ගේ ආදරයත් එක්ක මේ කරන්න දෙයට වෛර බඳින්න එපා, තරහක් හිතන්න එපා, අහිතක් හිතන්න එපා. ඒ ආදරය නිසාමයි අපිට බැනලා තරවටු කරලා. ඒක නිසා ගුරුවරුන් අවවාද කරන්නේ යහපතටමයි. ගුරුවරු කියලා නොදන්න දේ අපිට කියලා දෙනවා. අපිට සමාජය ගැන කියලා දෙනවා. සමාජ ජීවත් වෙන්න ඕන කොහොමද කියලා අපිට ගුරුවරු කියා දෙනවා. සමහරක් වෙලාවට අපිට තරවටු කරන්න පුළුවන්. අපිට සැර කරන්න පුළුවන්. හැබැයි නිහතමානී වේ දේවල් පිළිගන්න. මොකද අපිට ආදරය නිසායි, අපිව යහපතේ රඳවන්න ඕන නිසායි.
අපිව හොඳ පුරවැසියෙක් කරන්න ඕන නිසායි අපිට ඒ අවවාදන ශාසනා දෙන්නේ. ඒ හින්දා සත්පුරුෂයෙකු වෙන්න එක උතුම් කොට සලකනවා මගේ ලෝතුරා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒ නිසා අවවාදන ශාසනා ගෞරවයෙන් පිළිගන්න, ඒ අනුව හික්මෙන්න, යහපතේ රැඳෙන්න, මේ සංසාරය කෙටි කරගන්න. මේ ගෞතම සම්බුද්ධ ශාසනයේදී මම මහ නිවනින්ම සැනසෙන්න ඔබට හැකි වේවා.